නමෝ බුද්ධාය. ආදරණීය දුවේ පුතේ, අද අපේ ජාතක කතා මාලාවෙන් ඔබ හමුවට ගෙනෙන්නේ පොඩි මීයෙක් විකුණලා ලෝකයේම ධනවත්ම වෙළෙන්දෙක් වූ සෙට්ටි කෙනෙකුගේ පුදුම හිතෙන කතාවක්. මේ කතාව ඔබට උගන්වන්නේ නුවණ සහ වීර්යය නිවැරදි ලෙස යොදාගත්තොත් කොතරම් දුප්පත් වුවත් ඔබට ජීවිතය දිනන්න පුළුවන් බවයි. ඉතින් කතාවට සවන් දෙන්න. අපේ බෝසතාණන් වහන්සේ එක් ආත්ම භාවයකදී චුල්ලසෙට්ට නමින් බරණැස් නුවර සිටි මහා ධනවතෙක් ලෙස උපත ලැබුවා. එතුමා දිනක් නගරයේ ඇවිද යද්දී වීදි කෙළවරක මිය ගිය පොඩි මුසිකයෙක් දැක්කා. සෙට්ටිතුමා ඒ මීයා දැක සිනාසුණා. ඊට පස්සේ එතුමා මෙහෙම කිව්වා. නුවණක්කාර කෙනෙකුට මේ මීයාගෙන් උනත් රුපියල් 1000ක් හොයාගන්න පුළුවන්. එතකොට අහල පහල හිටපු මිනිස්සු සෙට්ටිතුමාට hina වුණා. ඒ සමූහය අතරේ හිටියා දුප්පත් අසරණ තරුණයෙක්. එයාගේ නම වෙළඳාම් නැති තැනැත්තා සූරිය. ඔහු සෙට්ටිතුමාගේ වචන විශ්වාස කරලා ඒ මැරුණු මීයා අරගෙන ගියා. ඔහු ඒ මීයා පූසෙකුට කෑමට දීමට අවශ්‍ය වූ වෙළෙන්දෙකුට කාසියක් දීලා විකුණුවා. එදායින් පස්සේ ඔහු ඒ ලැබුණු පළමු කාසිය පොඩි මුදල් අඩිතාලමක් කරගෙන ව්‍යාපාර අදහස් හොයන්න පටන් ගත්තා. ඔහු නුවණින් කල්පනා කළා නගරයේ කුණාටුවකින් වැටී තිබූ ගස්වල මල් සහ අතු කොළ එකතු කරගත්තා. ඔහු ඒවා මල් වඩම් හදන අයටත් පෝර අවශ්‍ය අයටත් විකුණලා මුදල් උපයා ගත්තා. ඒ මුදලින් ඔහු පොඩි බඳුනක් අරගෙන ඊටත් වඩා ලාභ ලබන්න පටන් ගත්තා. ටිකින් ටික ඔහුගේ ව්‍යාපාරය දියුණු වුණා. ඔහුගේ උත්සාහය සහ නුවණ නිසා ඔහු අර කාසියෙන් පටන්ගත් ගමන අවසන් වුණේ බරණැස් නුවර ප්‍රධාන වෙළෙඳන් අතරට එක්වීමෙන්. අවසානයේදී ඔහු තමන්ට උපකාර කළ චුල්ලසෙට්ටි සිටුතුමාටත් වඩා ධනවතෙක් බවට පත් වුණා. මේ කතාවේදී චුල්ලසෙට්ටි සිටුතුමා වර්තමානයේ බුදුරජාණන් වහන්සේ. දුප්පත් තරුණයා අන් කවරෙකුවත් නොව ආනන්ද තෙරුන් වහන්සේ. දුවේ පුතේ, මේ ජාතක කතාව අපට උගන්වන්නේ කුමක්ද? නුවණ, උත්සාහය සහ නිවැරදි වෙළඳ දැනුම තිබේ නම් කුඩා දෙයකින් වුවද ජීවිතේ දිනන්න පුළුවන් බවයි. තවත් මේ වගේ ලස්සන ජාතක කතාවකින් හමුවන තෙක් ඔබට තෙරුවන් සරණයි. අපේ channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්න එපා.